හායි ළමයි ඔන්න ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි හිතුවා ඔයගොල්ලොත් එක්ක අපේ engagement එක කොහොමද අපි ගත්තේ කියලා share කරගන්න ඕනි කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට ගිහින් බලමු. Okay. මේ තියෙන්නේ මම ඩ්‍රෙසින් එකට ගියපු වෙලේ ගත්ත වීඩියෝ එකක් ළමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඩ්‍රෙසින් එක උනේ. මේ අක්කි තමයි මාග ලස්සනට හැඩ කරේ. ඉතින් මෙයාගේ සැලොන් එක තියෙන්නේ වතු පිටිවල. සැලොන් එකේ නම සැලොන් හෙවෙන්ස්. ඉතින් මෙන්න මේ අක්කි මාරම ලස්සන විදිහට මාව ඩ්‍රෙසින් කරා. බලන්නකෝ ඔයගොල්ලෝ වීඩියෝ එකේ මගේ ෆයිනල් ලුක් එක. ඔන්න ළමයි ෆයිනල් ලුක් එක. ඉතින් ඇත්තටම ළමයි ලස්සනම ලස්සනයි. ඇත්තටම මටත් හිතා ගන්න බෑ මාව මාරම ලස්සන විදිහට මම දැක්කා. එදා තමයි මගේ ජීවිතේ මම මගේ ලස්සන වැඩිපුරම දැකපු දවස. ඉතින් අපේ ෆයිනල් ලුක් එක මේ විදිහට ආවේ. ඒ වගේම තමයි ෆ්‍රොක් එක ගැන කතා කරොත් අපි ෆ්‍රොක් එක ගත්තේ කොල්ලු පිටියේ ෂෙෆෝරා බ්‍රයිඩල් එකෙන්. ඉතින් මේක සිලෙක්ට් කරේ අයියා මමයි දෙන්නම. මොකද මට ඕන වෙලා තිබ්බා ඕප් ෂෝල්ඩර් ෆ්‍රොක් එකක් අඳින්න. ඉතින් මං ආසම විදිහට ඕප් ෂෝල්ඩර් ෆ්‍රොක් එකක් හම්බුණා ආසම ඩිසයින් එකට. ඉතින් මට මේකට තමයි හිත ගියේ ළමයි. එතන තව ලස්සන ඩිසයින් වල ෆ්‍රොක්ස් තියෙනවා. හැබැයි මට ඕප් ෂෝල්ඩර් ඕන නිසා මෙන්න මේ ෆ්‍රොක් එකට තමයි මගේ හිත ගියේ. ඉතින් මගේ ෆයිනල් ලුක් එක ඔන්න ඔය විදිහට මේ සැලොන් එක ඇතුලේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඩ්‍රෙසින් එක කෙරුණේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා වීඩියෝ එකේ ඊගාවට අපි ගියේ කොහෙටද කියලා. මේ විදිහට තමයි මගේ ලුක් එක තිබ්බේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපි බලමු ඊගාවට අපි මොකද කරන්න කියලා. ඔන්න ඊගාවට තමයි හොඳම කාර්යය තිබ්බේ මෝර්නින් ෂූට් එක. ෆන්ක්ෂන් එකක ඕනම ෆන්ක්ෂන් එකක තියෙනවනේ මෝර්නින් ෂූට් එකක්. මේ තමයි අපේ මෝර්නින් ෂූට් එක. ඉතින් අපි ෆොටෝස් ටික ගැහුවා. සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් විතර අපි ෆොටෝස් ටික ගැහුවා. ඉතින් අපිට හම්බෙච්ච ෆොටෝග්‍රැෆර් මල්ලිත් හොඳයි. හරිම සුහදශීලී. ඉතින් එයාගෙන් තමයි අපි ෆොටෝස් ටික කරගත්තේ. මම ෆොටෝස් දෙකක් තුනක් මේ වීඩියෝ එකේ අන්තිමට අප්ලෝඩ් කරන්නම්. මේ තියෙන්නේ අපේ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකේ අපි සිලෙක්ට් කරපු ඩෙකරේෂන් එක. අපි කිව්වට ඉතින් ගොඩක් ඒකේ සිලෙක්ෂන් එක කරේ මම තමයි. මට ගොඩක් ලොකු ආසාවක් තිබ්බා මේ විදිහ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් ගන්න. ඉතින් මේ ඩෙකරේෂන් බොහෝ දුරට මම තමයි සිලෙක්ට් කරේ. මම සිලෙක්ට් කරලා අයියට කිව්වා. මම කියනවනේ එකට එයා ඕකේ නිසා එයත් ඕකේ. හැබැයි ඉතින් වැඩේ නම් ලස්සනට තිබ්බා. මේ තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එකේ ඊගාව පියවර. මේ අපි රෙජිස්ට්‍රේෂන් එක ගත්ත වෙලේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ රෙජිස්ට්‍රේෂන් එක උනේ. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා හිටියා ගොඩක් වෙලා කියන්නේ විනාඩි 15ක් විතර වගේ හිටියා කාලයක්. ඉතින් අන්තිමට ඔන්න ඔය විදිහට අපේ රෙජිස්ට්‍රේෂන් එක උනේ ළමයි. ඉතින් අපි තාම මෙතන සයින් කරන්න ගියේ නැහැ. සයින් කරන්න තව ටිකක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට වීඩියෝ එකේ. ඔන්න දැන් තමයි අර ඒගොල්ලෝ දෙනවා අපිට කියවන්න මේ ප්‍රතිඥාවක් වගේ. ඒක කියෙව්වා. ඒක කියවලා හොඳට තේරුම් අරගෙන ඊට පස්සේ තව විනාඩි 5ක විතර කාලයක් දෙනවා. ඔයගොල්ලෝ මේකට මේ තීරණයට කැමතිද? ඇත්තටම කැමතිද? තව ඩිසිෂන් එකක් ගන්න වගේ. ඔයාලට මේ වෙලාවේ බඳින්න බෑ කියලා හිතනොත් යන්න උනත් පුළුවන්. ඒගොල්ලෝ විනාඩි 2ක වගේ කාලයක් දෙනවා. ඔන්න ඉතින් දැන් තමයි සයින් කරන වෙලාව. ඇත්තටම එයා සයින් කරන වෙලේ මම එයාගේ අත තදින් අල්ලගෙන හිටියා. මොකද මට ඒ වෙලේ දැනුණ සතුට කියලා නිම කරගන්න බෑ. එන්ගේජ්මන්ට් එකක් ගත්ත, වෙඩින් එකක් ගත්ත. ඔයාලා දන්නවා ඇති සතුට කොච්චරද කියලා. ඒක වචනින් කියලා ඉවර කරගන්න බෑ. ඔන්න ඉතින් එයා සයින් කරා ළමයි. ඊගාවට ඔන්න මගේ වාරේ තියෙන්නේ. ඔන්න මම දැන් සයින් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න මමත් සයින් කරලා ඉවරයි. සයින් කරලා ඉවර වුණාම ඊගාවට තිබ්බේ අපේ මුදු මාරු කරන චාරිත්‍රය. ඉතින් ඇත්තටම මට ඒකත් වෙනම විදිහකට ගන්න ඕන වුණා. ඒ නිසා මම ලස්සන රින් ප්ලේට් එකක් හැදුවා. මේ අපේ නංගිලව්ව තමයි මම ඒක ගෙන්න ගත්තේ මෙතනට. ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඔන්න එයා මට රින් එක දැම්මා. ඊගාවට මම එයාට රින් එක දානවා. ඉතින් ඇත්තටම මාරම සතුටුයි. ඇත්තටම මම මාරම ලකී ගර්ල් කෙනෙක්. මේක ඉතින් ළමයි ඇවිල්ලා ඇත්තම කිව්වොත් මේක ලව් මැරේජ් එකක්. ඇත්තටම අවුරුදු 3ක වගේ ෆෙයා එකක් අපි දෙන්නට තිබ්බේ. ඉතින් ඔන්න මමත් එයාගේ රින් එක දාලා ඉවරයි. එයාත් මගේ රින් එක දාලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු ඊගාවට මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඔන්න ළමයි ඊගාවට අපිට තිබ්බේ ඔයිල් ලෑම්ප් එක පත්තු කරන්න. ඇත්තටම මේ ඔයිල් ලෑම්ප් එක මම රික්වෙස්ට් කරලා ගත්ත එකක්. අපේ පැකේජ් එකේ ඔයිල් ලෑම්ප් එක තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඩෙකරේෂන් එකකට තමයි ඔයිල් ලෑම්ප් එක අපි හදාගත්තේ.
ඔන්න ළමයි මෙන්න මේ විදිහට තමයි අපි අපේ ඔයිල් ලෑම්ප් එක පත්තු කරේ. ඔන්න ඊගාවට මට සයින් කරපු අපේ නැන්දා, ඒ කියන්නේ මගේ පැත්තෙන් සයින් කරපු, මගේ පාර්ශවයෙන් සයින් කරපු අපේ නැන්දා තමයි ඊගාවට ඔයිල් ලෑම්ප් එක පත්තු කරන්නේ. නැන්දයි අයියාගේ පැත්තෙන් එයාගේ මාමා, ඒ දෙන්න එකතු වෙලා තමයි ඊගාවට ඔයිල් ලෑම්ප් එක පත්තු කරන්නේ. ඔන්න ඒ දෙන්න පත්තු කරේ මෙන්න මේ විදිහට. දැන් අපි බලමු ඊගාවට කවුද පත්තු කරන්න කියලා. ඇත්තටම 4 දෙනෙක් වගේ තමයි ඔයිල් ලෑම්ප් එක පත්තු කරේ. මේ දෙන්නගෙන් පස්සේ අයියාගේ අම්මයි තාත්තයි, අපේ තාත්තයි, අපේ අත්තම්මයි තමයි පත්තු කරේ. අපි බලමු ඒගොල්ලොත් කොහොමද පත්තු කරන්න කියලා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ තාත්තා, එයා පත්තු කරනවා. ඊගාවට අයියාගේ අම්මයි තාත්තයිත් එනවා. ඉතින් ඒගොල්ලොත් පත්තු කරනවා. අපේ අත්තම්මත් පත්තු කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඔයිල් ලෑම්ප් එකේ වැඩ ටික ඉවර කරේ. ඊගාවට අපිට තිබ්බේ අපේ එන්ගේජ්මන්ට් කේක් එක කපන්න. ඇත්තටම මට එන්ගේජ්මන්ට් කේක් එක හදලා දුන්නේ මගේ යාළුවා. ඉතින් එයා ලස්සනට මේ වැඩේ කරලා දුන්නා. ඇත්තටම මම යවපු ඩිසයින් එකටම එයා ඒ වැඩේ කරලා තිබ්බා. මේ තියෙන්නේ අපේ එන්ගේජ්මන්ට් කේක් එක ළමයි. ඉතින් ඇත්තටම මේක ලස්සනයි. රස පාටයි වගේ පේනව නේද? ඇත්තටම මේක මාර රසයි. ඔන්න ඔය විදිහට තමයි ළමයි අපේ කේක් එක කපන වැඩේ කෙරුණේ. ඉතින් කේක් එකෙන් එයා මට කෑල්ලක් කැව්වා, මම එයාට කෑල්ලක් කැව්වා. පුදුම රසක් ඒ කේක් එකේ තියෙන්නේ. ඉතින් ওই විදිහට කේක් එකේ වැඩින් පස්සේ අපේ ෆොටෝ සෙෂන් එක, ඒ කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ ඕනම එන්ගේජ්මන්ට් එක, ඕනම වෙඩින් එක අපි නිකම් පාටි එකකට ගියත් කරන්නේ ෆොටෝස් ගහන එක. ඉතින් ඔන්න ෆැමිලි ෆොටෝස් ගහන වාරේ තමයි තිබ්බේ. ඇත්තටම එතනත් අපි පැයක් විතර වෙන් කරා ෆැමිලි ෆොටෝස් ටික ගහන්න. ෆැමිලි ෆොටෝස් ටික ගහද්දී එයාගේ පාර්ශවයෙන් සහ මගේ පාර්ශවයෙන් හැමෝමත් එක්ක අපි ෆැමිලි ෆොටෝස් ටික ගැහුවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ෆැමිලි ෆොටෝස් සෙෂන් එක ගියේ ළමයි. ඔන්න ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. අපි දෙන්නට වීඩියෝ එකක් ගන්න ලැබුණේ ඔක්කොම ෆන්ක්ෂන් එක ඉවර වෙලා උඩට ගියාට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක ලැබුණේ. මේ විදිහට හොටෙල් එකෙන් සේව් කරා වෙල්කම් ඩ්‍රින්ක් එක. ඉතින් අපි දෙන්න වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගත්තා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මොකක්ද අනේ මේ පිස්සුව වෙඩින් එකක් වගේ මරන් තියනවා කියලා. නෑ ඉතින් එහෙම නෙමෙයි. ඉරිසියා කරන්න එපා. අපි මේක ගත්තේ එන්ගේජ්මන්ට් එකක්. මේක වෙඩින් එකක් නෙමෙයි. පටලවා ගන්න එපා. ඉතින් එන්ගේජ්මන්ට් එක උනත් හොඳටම කරන්න ඕනේ වෙලා තිබ්බා. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චර හොඳට මේක වෙයි කියලා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ ළමයි අපේ ලන්ච් එක රෙඩි වෙලා තිබ්බා. අපි සිලෙක්ට් කරපු මෙනු එක විදිහටම ඒගොල්ලෝ ඒක සෙට් කරලා තිබ්බා. මේ තියෙන්නේ අපි සිලෙක්ට් කරපු මෙනු එක. ඇත්තටම ලන්ච් එක තිබ්බ තැනත් මාරම ලස්සනයි. මාරම විදිහට ඒක ඩෙකොරේෂන් කරලා තිබ්බා. ඉතින් ඔන්න අපි ලන්ච් එක ගත්තේ මේ මෙතන තමයි. මෙතන කිව්වට මේ මෙතනම නෙමෙයි. මෙතනින් එහා පැත්තේ පොඩි තැනක් තිබ්බා ලන්ච් එක ගන්න. අන්න එතන තමයි අපි ලන්ච් එක ගත්තේ. ලන්ච් එකෙන් අපි ආවේ අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එකට. ඇත්තටම මට ඕන වෙලා තිබ්බා එයාව පුදුම කරවන්න. ඉතින් මමයි මගේ නංගිලා ටිකයි එකතු වෙලා එයාට ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් දුන්නා. මේ තියෙන්නේ ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ළමයි. ඊට පස්සේ ළමයි ඉතින් ආසම කොටස එයාලගේ ෆැමිලි අයයි අපේ ෆැමිලි අයයි මගේ යාළුවෝ මගේ සහෝදර සහෝදරියෝ අපි හැමෝම එක්ක අන්තිමට ඩාන්ස් කරා. අපි චූටි ඩීජේ එකක් තිබ්බා. ඒක ඇත්තටම මෙන්න මේ විදිහට තමයි අපේ ඩාන්සින් ෆ්ලෝ එක තිබ්බේ. ඇත්තටම මාරම හැපි මාරම සතුටුයි. ඔන්න ඒ විදිහට තමයි අපේ ඩාන්සින් ෆ්ලෝ එක තිබ්බේ ළමයි.
ඇත්තටම හවස 3 වෙද්දී අපේ ෆන්ක්ෂන් එක ඉවරයි. අපි ඉතින් පාන්දර 3 ඉඳන් හවස 3 වෙනකම් මාරම යුද්ධයක් තමයි කරේ. අපි දෙන්නගේ මූඩ් එක ඕගොල්ලන්ට පේනවා ඇතිනේ හොඳටම එපා වෙලා ඉන්නේ. මේ අන්තිම මොහොතේ ගත්ත වීඩියෝ එකක්. අපි යන ටයිම් එකේ ඇත්තටම කාර් එකට යන්න බහින ටයිම් එකේ මේ ගත්තේ. අයියට නම් හොඳටම එපා වෙලා තියෙන්නේ. මටත් එහෙමයි. ඉතින් අපි බලමු ඊගාවට අපේ මෝර්නින් ෂූට් එකේ ෆොටෝස් ටික. ඉතින් ඔන්න ඔහම තමයි අපි අපේ එන්ගේජ්මන්ට් එක ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. I don't even know if you can